Hey guys, මගේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කරන්නේ Minecraft වල පළවෙනි රාත්‍රිය ගත කරන එක. වැඩි කතා ඕන නැහැ. අපි යන් ඉක්මනට world එකට. මෙතනින් ඉස්සෙල්ලාම single play තියලා game mode එක survival තියලා game එකෙන් අපි නම දෙමු new world 01 කියලා මම මෙතනින් නම දීලා difficulty එක normal තියලා create new world තියලා අපි world එක create කරගමු. ඉතින් ගයිස් ඔන්න අපි දැන් world එකේ spawn වෙලා ඉන්නේ. හරි අපි ස්පෝන් වුණ ගමන්ම කරන්න ඕනේ අපේ ෆස්ට් නයිට් එක ගත කරන්න නම් අපි ඉක්මනට බෙඩ්ඩයක් හදාගන්න ඕනේ. මොකද මේක ඉන්නවා ස්කෙල්ටන්ස්ලා ඒ වගේම සොම්බීස්ලා ඒගොල්ලොන් අපි බේරලා ෆස්ට් නයිට් එක ගත කරන්න නම් අපිට බෙඩ් එකක් ඕන වෙනවා. අපි මුලින්ම මෙන්න මේ ගහක් කපාගෙන අපිට අවශ්‍ය වෙන ටූල්ස් ටික හදාගමු. ලෙෆ්ට් ක්ලික් එක ඔබාගෙන හිටියාම මේ විදිහට ඔයාලටත් ගහක් කපා ගන්න පුළුවන්. මම මේ ගහ කපා ගන්නවා. හරි. මම දැන් මේ ගහ කපාගෙන පොඩ්ඩක් ක්ලියර් තැනකට එන්නම්. හරි. අපි මුලින්ම කරන්න ඕනේ මේකෙන් ටූල්ස් ටික හදා ගන්න ඕන වෙනවා. ඒකින්ද අපි මෙතනින් ඉන්වෙන්ටරි එක ක්ලික් කරගමු E අකුරින්. මේක මම මෙන්න මේ විදිහට දාලා මෙතනින් බ්ලොක් ටිකක් හදා ගන්නවා. මෙන්න මේ විදිහට. දැන් අපි හදාගමු ක්‍රාෆ්ටිං ටේබල් එකක්. මෙන්න මේ විදිහට මේ හතරට දැම්මාම අපිට ක්‍රාෆ්ටිං ටේබල් එක හදාගන්න පුළුවන්. මම මේ හරියෙන් ක්‍රාෆ්ටිං ටේබල් එක ප්ලේස් කරගන්නවා. ප්ලේස් කරගන්නේ රයිට් ක්ලික් එකෙන් ඔයාලට ප්ලේස් කරගන්න පුළුවන්. හරි. රයිට් ක්ලික් කරලා ඕපන් කරගත්තු ක්‍රාෆ්ටිං ටේබල් එකේ අපි හදා ගන්න ඕන දැන් ස්ටික් හදා ගන්න නම් අපිට මේ විදිහට ලොක් දෙකක් අපිට මේ විදිහට බ්ලැන්ක් දෙයක් දාගත්තොත් එහෙම ස්ටික් අපිට 4ක් ලැබෙනවා. අපි මේකෙන් දැන් හදාගමු ස්ටික්. මම දැන් අදි වෙන හින්දා මෙතනින් බ්ලැන්ක් ටිකක් හදා ගන්නවා මෙන්න මේ විදිහට. ඔයාලට ක්ලික් කරලා එක ගාන හදා ගන්නත් පුළුවන්. නැත්නම් shift එකත් එක්ක එවුවොත් එතන තියෙන ඔයාලගේ ඔක්කොම තියෙන ඒවායින් කීයක් තිබුණත් ඒ ඔක්කොගෙම අපිට බ්ලැන්ක් විදිහට මෙතන එකපාර හදා ගන්න පුළුවන්. අපි දැන් ඉස්සලාම් පිකැක්ස් එකක් හදාගමු. පිකැක්ස් එක හදාගන්න මෙන්න මේ විදිහට ස්ටික් දෙකක් පල්ලෙහාට දාලා ප්ලෑන්ක්ස් 3ක් මෙන්න මේ විදිහට දැම්මම අපිට වුඩන් පිකැක්ස් එකක් ගන්න පුළුවන්. අපි වුඩන් පිකැක්ස් එක හදාගමු දැන්. හරි. මම ඉස්සලාම කරන්නේ අපිට අවශ්‍ය වෙන අනිත් ටූල් ටික හදාගන්න ස්ටෝන් ටික මයින් කරගන්න එක. හරි. මෙන්න මේ විදිහට අපි ස්ටෝන් ටික මයින් කරගන්න පොළොවේ යන තුන පාරයි. මේ තියෙන ගයිස් ස්ටෝන්. අපි මේවා ස්ටෝන් එක ලෙෆ්ට් ක්ලික් එක ඔබාගෙන ඉඳලා මයින් කරාම අපිට ලැබෙන්නේ කබල් ස්ටෝන් කියන බ්ලොක් එක තමයි අපිට ලැබෙන්නේ. හරි මම මේ විදිහට කීපයක් මයින් කරගන්නවා දැන්. හරි ගයිස් අපිට දැන් මේ තැනට මේ ඇති. ඒකින්ද අපි දැන් උඩට යමු. ස්පේස් එකත් එක්ක රයිට් ක්ලික් එක ක්ලික් කරාම අපිට බ්ලොක් එක ප්ලේස් කරගන්න පුළුවන්. ඒ විදිහට අපි දැන් මයින් කරගත්තු කබල් ස්ටෝන් වලින් අපි දැන් ස්ටෝන් ටූල්ස් වලට අප්ග්‍රේඩ් වෙමු.
මෙන්න මේ විදිහට ස්ටික් දෙකක් දාලා මෙන්න මේ විදිහට දැම්මම අපිට ස්ටෝන් පිකැක්ස් එක හදාගන්න පුළුවන්. මනි ටූල්ස් ටිකත් ඉක්මනට හදාගන්න. මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන් ස්ටෝන් ෂවල් එකක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන් ස්ටෝන් ඇක්ස් එක. අනිත් ටූල් එක හදාගන්න අපිට සෝඩ් එක හදාගන්න ස්ටික් මදි වෙන නිසා මම මෙන්න මේ විදිහට තවත් ස්ටික් 4ක් හදාගෙන මෙන්න මේ විදිහට ස්ටික් එකයි ස්ටෝන් දෙකයි දාලා ස්ටෝන් සෝඩ් එක හදාගන්නවා. හරි ගයිස්. මම දැන් මෙන්න මේක කඩා ගන්නවා ඇක්ස් එකෙන්. හරි අපි දැන් හොයාගන්න ඕනේ ෂීබ්ලා 3 දෙනෙක්. මෙන්න මේ එලුබෙඩෝ බැටලූ. හරි මෙන්න මෙයාලම කිල් කරගෙන තමයි අපිට පූල් හොයාගන්න වෙන්නේ. පූල් හොයාගන්න අපි දැන් මෙයාව කිල් කරගමු. හරි. අපි වෙලාව ගියස් අපිට 3 දෙනෙක් ඉක්මනට හොයාගන්න පුළුවන්. ඉතින් ගයිස් අපිට ප්ලෑන්ක් මදි වෙන නිසා මම මෙන්න මේ ගහත් ඉක්මනට කපා ගන්නවා. මෙන්න මේ විදිහට ගයිස් අපිට මේ ගේම් එක ඉස්සරහට ප්ලේ කරගෙන යන්න පුළුවන්. අපි මේක සීරීස් එකක් විදිහට ඉස්සරහට ප්ලේ කරමු ගයිස්. මම මේ හරිය ගොඩක් ස්පේස් එක හදාගන්න අපිට දැනට වැඩ ටික කරගන්න. මම හිතන්නේ අපිට මේ නයිට් එක ඉක්මනට කිසිම ප්‍රශ්නයක් නැතුව ස්කිප් කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි දැන් බෙඩ් එකක් හදාගන්න ඕනේ. බෙඩ් එකක් හදාගන්න ක්‍රාෆ්ටින් ටේබල් එක වෙන විදිහට ප්ලේස් කරලා රයිට් ක්ලික් කරලා ඕපන් කරගෙන අපි මෙතනින් හදාගමු බෙඩ් එක. බෙඩ් එක හදාගන්න අපි ප්ලෑන්ක්ස් මෙන්න මේ විදිහට 3ක් දාලා අපි මේ කිල් කරලා ගත්ත පූල් ටික මෙන්න මේ විදිහට ප්ලේස් කරලා අපිට පුළුවන් බ්‍රවුන් බෙඩ් එකක් හදාගන්න. මොකද බ්‍රවුන් බෙඩ් එකක් උනේ අපි කිල් කරගත්තේ බ්‍රවුන් කලර් ෂීප්ලා නිසා. හරි. අපි දැන් මෙන්න විදිහට මේකත් ගලවගෙන අපි පොඩ්ඩක් මේ හරියෙන් යමු. අපිට දැන් ගයිස් ඉන්න තැනක් හදාගන්න ඕනේ. අපිට මේ වර්ල්ඩ් එකේ ඉස්සරහට යන්න ගොඩක්ම ලේසි වෙනවා විලේජ් එකක් ළඟ අපේ ගෙදර හදාගන්න පුළුවන් වුණොත්. ඒක නිසා අපි මේ එපිසෝඩ් එකෙන් පුළුවන් ඉක්මනට විලේජ් එකක් හොයාගන්න. මම යන ගමන් ගයිස් අපිට කෑම ටිකක් හොයාගන්නත් ඕනේ. ඒක නිසා හම්බෙන සත්තු දඩයම් කරලා අපි අපිට කෑම ටිකක් හදාගමු. අපිට බෝට් එකක් හදාගත්තොත් ගයිස් ඉක්මනට අපිට වෙන මැප් එකකට ගිහිල්ලා වෙන විලේජ් එකේම වහගෙන අපිට දැනට සර්වයිව් වෙන්න පුළුවන්. ඒක නිසා මම දැන් මෙතනින් ක්‍රාෆ්ටින් ටේබල් එක ප්ලේස් කරලා මෙන්න මේ විදිහට බෝට් එකක් හදාගන්නවා. අපිට ප්ලෑන්ක්ස් ඕන වෙනවා. ප්ලෑන්ක්ස් මෙන්න මේ විදිහට දාලා අපිට බෝට් එකක් හදාගන්න පුළුවන්.
හරි ගයිස් ඔන්න ඉතින් රෑබේගෙනෙන්නේ අපිට ෆස් නයිට් එක ස්කිප් කරන්න ගයිස් පෙන්න තියෙනවා විලේජ් එක අපි දැනට මේ විලේච්චිකට ගිහින් අද නයිට් එක ස්කිප් කරමු ගයිස් හරි අපි බෙඩ් එකත් හදාගත්තු එකේ පැත්තට ගිහිල්ලා අපි මේ නයිට් එක ස්කිප් කරලා අපි මේ නයිට් එක ස්කිප් කරමුද ඇත්තනම ගයිස් මම මේ මැප් එකට කැමති නෑ වැඩි ඒක නිසා අපි අද නයිට් එක විතරක් මේකේ ඉඳලා හෙට උදේම යමු වෙන මැප් එකක් වෙන බයෝම් එකක් හොයාගෙන මේ හරි අපේ බෙඩ් එක ප්ලේස් කරනවා මෙන්න මේ විදිහට දැන් රයිට් ක්ලික් කරලා මේක අපිට නිදා ගන්න පුළුවන් අපිට ඔන්න ඇඩ්වාන්ස්මන්ට් එකක් ආවා පළවෙනි නයිට් එක ගත කරාට හරි ගයිස් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ ෆස්ට් නයිට් එක ස්කිප් කරේ අපේ channel එකට එකතු වෙන්න අපි දිගටම Minecraft වගේම තවත් ගේම්ස් ප්ලේ කරමු එහෙනම් ගයිස් අදට මම මේ වීඩියෝ එක ඉවර කරනවා අපි ඊළඟ වීඩියෝ එකෙන් එන හම්බෙමු see you guys